ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුද්ධ ධර්මයේ අඩංගු අති විශාල ග්‍රන්ථයකටව ගැන. ඒ කියන්නේ කූඩා තුන කියන අර්ථය දෙන ත්‍රිපිටකය නැත්නම් පිටකත්‍රය ගැනයි. ඉතින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කොහොමද මේ විදිහට සංවිධානය වෙලා තියෙන්නේ? අනේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයන ගමන් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම ග්‍රන්ථ එකතුවක සැකැස්ම ගැන අපි ගැඹුරින් විමසා බලමු. අපේ මේ විග්‍රහය දිගහැරෙන්නේ මෙන්න මේ මාර්ග සිතියමට අනුවයි. අපි එක පිටකයක් ගානේ අරගෙන ඒ එකක තියෙන අරමුණ සහ අන්තර්ගතය මොකක්ද කියලා හරියටම තේරුම් ගමු. හරි. එහෙනම් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. අපි මුලින්ම බලන්නේ සමස්ත චිත්‍රය දිහා. ඒ කියන්නේ කූඩා තුන කියන තේරුම දෙන පිටකත්‍රය ගැන. මේ කොටස් තුනේ ව්‍යුහය තමයි මුල් කාලීන බෞද්ධ ඉගැන්වීම් ඔක්කොම එකට සංවිධානය කරලා තියෙන මූලිකම රාමුව වෙන්නේ. හොඳයි. අපි දැන් පළවෙනි පිටකය දිහා බලමු. මේකේ තියෙන්නේ පැවිදි ප්‍රජාව, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන්ම පැනවූ නීති රීති සහ මාර්ගෝපදේශ. ඇත්තටම මෙහි ප්‍රධානම අරමුණ තමයි සංඝ සමාජයේ යහපැවැත්ම සහ ගුණගරුක හැසිරීම තහවුරු කරන එක. මේ නීති කොච්චර විස්තරාත්මකද කියන එක මේ සංඛ්‍යා දිහා බැලුවම හොඳටම පැහැදිලි වෙනවා. බලන්න භික්ෂුන් වහන්සේලාට ප්‍රධාන ශික්ෂාපද 227කුත් භික්ෂුණීන් වහන්සේලාට 311කුත් තියෙනවා. ඒ කියන්නේ පැවිදි ජීවිතයේ හැම පැත්තක්ම වගේ ආවරණය වෙන විදිහට තමයි මේ නීති පද්ධතිය සකස් කරලා තියෙන්නේ. විනය පිටකය ගැන කතා කළාට පස්සේ අපි දැන් යොමු වෙමු ත්‍රිපිටකයේ තියෙන විශාලතම කොටසට. මේකේ තමයි බුදුන් වහන්සේගේ සෘජු දේශනා, ඒ කියන්නේ සූත්‍ර අඩංගු වෙන්නේ. සූත්‍ර පිටකය කියන්නේ ඇත්තටම හරිම විශාල එකතුවක්. ඒක ප්‍රධාන කොටස් 5කට බෙදලා තිනවා නිකාය 5 කියලා. මේ එක නිකායේ තියෙන දේශනාවල ශෛලිය සහ අවධානය යොමු කරන ක්ෂේත්‍රය එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට පළවෙනි එකතුව වන දීඝනිකායේ තියෙන දීර්ඝ ගැඹුරු දේශනා 34ක් විතරයි. හැබැයි ඒක සංයුක්ත නිකායයක සසඳලා බලන්න එකම මාතෘකාව යටතේ කාණ්ඩ කරපු කෙටි සූත්‍ර දේශනා 7762ක් ඒකේ තියෙනවා. මේකෙන් ධර්ම ග්‍රන්ථවල පරිමාව කොයිතරම්ද කියලා හිතාගන්න පුළුවන් අංගුත්තර නිකායේ විතරක් සංඛ්‍යාත්මකව පෙළගැස්වපු දේශනා 9557ක්. ඒ කියන්නේ දසදහසකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි බුදුදහම ගැන කතා කරද්දී අපිට නිතරම ඇහෙන පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ මූලිකම දාර්ශනික සංකල්ප ඔක්කොම අඩංගු වෙන්නේ මෙන්න මේ සූත්‍ර පිටකයේ. හරි. දැන් අපි එන්නේ අපේ අවසාද පිටකය. ඒ කියන්නේ අභිධර්ම පිටකය වෙතට. මේකේ තමයි වඩාත්ම ගැඹුරු විශ්ලේෂණාත්මක සහ දාර්ශනික කරුණු අඩංගු වෙන්නේ. මේකට උසස් ධර්මය කියලාත් කියනවා. ඒකට හේතුව සූත්‍ර පිටකයේ තියෙන ඉගැන්වීම් අරගෙන ඒවා ක්‍රමානුකූල රාමුවකට අනුව නැවත විශ්ලේෂණය කරලා දක්වන නිසායි. මේ උසස් දර්ශනය අඩංගු සම්පූර්ණ අභිධර්ම පිටකයේම ගොඩනැගිලා තියෙන්නේ මූලික විශ්ලේෂණාත්මක ග්‍රන්ථ 7ක් වටා. අභිධර්මයේ අරමුණ වෙන්නේ අපේ මනස සහ භෞතික ලෝකයේ ගැන අන්වීක්ෂීය මට්ටමේ දැක්මක් ලබා දෙන එක. මේකෙදි අපේ හැම අත්දැකීමක්ම චිත්ත, චේතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්මවලට බිඳලා විශ්ලේෂණය කරනවා. හොඳයි. අපි දැන් මේ පිටක තුනේම අන්තර්ගතය ගැන යම්කිසි අවබෝධයක් ගත්තා. ඉතින් ඇයි මේ කොටස් තුනකින් යුත් ව්‍යුහය මෙච්චර වැදගත් වෙන්නේ? අපි දැන් ඒ ගැන බලමු. බලන්න මේ එක පිටකයට පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ වගේම ඒ තුන එකිනෙකට සම්බන්ධයි. විනය පිටකෙන් ශීලයත්, සූත්‍ර පිටකෙන් ප්‍රඥාවත්, අභිධර්ම පිටකෙන් ගැඹුරු අවබෝධයත් ලැබෙනවා. මේ තුනම එකතු වුණාම තමයි බෞද්ධ මාර්ගයට සම්පූර්ණ මඟ පෙන්වීමක් ලැබෙන්නේ.